තෙරුවන් සරණයි සියලු දෙනාටම. පින්වත්නි, අද මම විශේෂ කාරණාවක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ධර්මදේශනාවල අපිට අහන්න ලැබෙනවා නොඑක් ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරනවා නේ. තමා කියලා කෙනෙක් නැහැ. මම කියලා කෙනෙක් නැහැ. සත්‍යයක් නැහැ. පුද්ගලයෙක් නැහැ. වගේ අදහසක් ප්‍රකාශ කරන බව පේනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවාද මම කියලා කෙනෙක් නැහැ කියලා. තමා කියලා කෙනෙක් නැහැ. සත්‍යයක් නැහැ. කෙනෙක් නැහැ. වගේ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කරලා තියෙනවා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනාත්ම දර්ශනයක්. දැන් ආත්මවාදී දර්ශන කියනවා ලෝකේ. ඒ කියන්නේ නිට්ටය වූ සදාකාලික වූ ආත්මයක්. තමන්ගේ ජීවිතේ තියෙනවා මරණින් මත්තේ ඒ ආත්මය සදාකාලිකයි කියන අදහසින් යුතු දර්ශන ලෝකේ තියෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ මතයක් බුදුරජාණන් වහන්සේ දරුවා කියලා තමයි බොහෝ දෙනා තේරුම් අරගෙන ඉන්නේ. මොකද අපි අහලා තියෙනවා අනාත්මය ගැන බුදුරජාණන් දේශනා කළා තියෙන ධර්මයේ. අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙවනි ධර්ම දේශනාව විදිහට අපි පිළිගන්නේ පස්වග භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයටපත් වෙච්ච දේශනාව. ඒ තමයි අනන්ත ලක්ෂණ සූත්‍රය. මේ සූත්‍රයේ තනිකර අනාත්මය ගැන තමයි දේශනා කරලා තියෙන්නේ. එතන විමසලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපං භික්ඛවේ අනාත්තා. මහණෙනි රූපය අනාත්මයි. රූපංච හිතං භික්ඛවේ අත්තා භවිස්ස නයිදං රූපං ආබාධය සංවත්තේය. රූපය ආත්මයක් වුණා නම් මේ රූපය ආබාධ වෙනස පවතින්නේ නැහැ. කියන්නේ මේ රූපය ලෙඩ වෙන්නේ නැහැ, වයසට යන්නේ නැහැ. වෙනත් දුක්ඛිත තත්වයකටපත් වෙන්නේ නැහැ. රූපේ ආත්මයක් වුණා නම් ලබ්ධේතච රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මාහෝසි. ලබන්න පුළුවන් වෙන්න ඕනේ මාගේ රූපය මෙසේ වේවා මාගේ රූපය මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් පෙන්ලා දෙනවා යස්මාචකෝ වික්ඛවේ රූපං අනාත්ත. යම් හේකින් රූපය අනාත්මද තස්මා රූපං ආබාධය සංවත්තේ. ඒ නිසා රූපය ආබාධ වෙනස පවතී. නැච ලබ්ධති රූපේ. රූපය කෙරෙහි ලබන්න බෑ. එවං මේ රූපං හෝතු එවං මේ රූපං ආහෝසි. මාගේ රූපේ මෙසේ වේවා මාගේ රූපේ මෙසේ නොවේවා කියලා ලබන්න බෑ රූපේ සම්බන්ධයෙන්. ඒ මොකද රූපය අනාත්මයි. රූපං වික්‍රේ අනාත්තම්. එතකොට හොඳට බලුවොත් එතන ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ රූපේ අනාත්මයි කියන එක මිසක් ආත්මයක් නෑ. තමා කියලා කෙනෙක් නෑ. මම කියලා කෙනෙක් නෑ කියන නෙවෙයි. නමුත් ධර්මදේශනාව වර්තමාන අපිට බොහෝ සෙයින් අහන්න ලැබෙනවා ස්වාමීන් වහන්සේලා බණ කියද්දී ප්‍රකාශ කරනවා මේ කෙනෙක් නැහැ. මම කියලා කෙනෙක් නැති බව අවබෝධ කරගන්න. කෙනෙක් නැති බව අවබෝධ කරලා දුකින් නිදහස් වෙන්න, සක්කාය දිට්ඨිය නිදහස් වෙන වගේ කාරණා අපිට අහන්න ලැබෙනවා. කොහොමද මේක උනේ? පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ත්‍රිපිටකයේ අධ්‍යයනය තුළින් තේරුම් ගන්න යුතුයි. ඒක වැරදි විදිහට තේරුම් අරගෙන තියෙන නිසා තමයි මේ වගේ ප්‍රකාශ ධර්මදේශනාවලදී අපිට අහන්න ලැබෙන්නේ කියලා අපිට හිතන්න සිද්ධ වෙනවා. අපි බලමු බුදුරජාණන් වහන්සේ කොහොමද මේ තමා එහෙම නැත්නම් ආත්මය ගැන ආත්මයක් තියෙනවද ආත්මයක් නැද්ද කියන එක කොහොමද විග්‍රහ කරේ කියන එක පොඩ්ඩක් අපි විමසලා බලමු. හරියම වැදගත් සූත්‍රයක් තියෙනවා බොහෝ දෙනෙක්ට මග ඇරුණු සූත්‍රයක්. මේක අටුවාව පවා පාලි අටුවාව පවා මේ සූත්‍රයේ ලොකුවට විස්තර කරලා නැහැ. මේ සූත්‍රයේ අටුවාවක් තියෙනවා. නමුත් බොහොම කෙටියෙන් තමයි මේ අටුවාවේ පවා මේ සූත්‍රයේ විස්තර කරලා තියෙන්නේ. අබලු මේ සූත්‍රේ නම තමයි අත්ථත් සූත්‍රය. මේ සූත්‍රය සඳහන් වෙන්නේ අභ්‍යාගත සංයුත්තයි. සංයුත්තනිකා කියන කොටසක් අභ්‍යාගත සංයුත්තය. අභ්‍යාගත කියලා කියන්නේ ව්‍යාකරණය නොකරපු දේවල්. ව්‍යාකරණය කියන්නේ විසඳපු. ව්‍යාකරණය නොකරපු කියන්නේ නොවිසඳපු. දැන් බුදුරජාණන් වහන්සේ විසඳන්නේ නැති කාරණා තියෙනවා මේ ධර්මයේ තුල. ඒ තමයි දැන් අපි අහලා තියෙනවා ලෝකයේ කෙලවරක් තියෙනවා. බුදුරජාණන් විසඳන්නේ නැහැ ඒක. ලෝකයේ කෙලවරක් නැද්ද? ඒක විසඳන්නේ නැහැ. දැන් ලෝකයේ කෙලවරක් තියෙනවා නම් තියෙනවා කියන්නේ නැත්තම් නැහැ කියන්නේ. දැන් අපි මේ වගේ අදහසක් අපිට ආවට ඔය ප්‍රශ්න දෙකටම බුදුරජාණන් පිළිතුරු දෙන්නේ. ඒක පිළිතුරු නොදී බැහැර කරනවා. විසඳන්නේ නැහැ. ඊළඟට ලෝකේ සදාකාලිකයිද? සස්සතෝ ලෝකෝ අසස්සතෝ ලෝකෝ. ලෝකයේ සාස්වතයිද? ලෝකයේ සදාකාලිකයිද?
එහෙම නැත්නම් ලෝකේ සදාකාලික නැද්ද? ওই දෙකෙන් එකක් හරියන්නේ නැහැ. එකක් ඇත්ත වෙන්න ඕන අනික බොරු වෙන්නේ. කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දෙකම විසඳන්නේ. විසඳන්නේ නැතුව බැහැර කරනවා. හරි? ඊළඟට තං ජීවං තං ශරීරං. ජීවයයි ශරීරයයි එකක්ද? එහෙම නැත්නම් අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ජීවය වෙනයි ශරීරය වෙනයිද? මේ දෙකේ මොකක්ද හරි? ඒකට කෙනෙක්ට හිතන්න පුළුවන් මේ දෙකෙන් ඔය දෙකෙන් එකක් හරියෙන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඔය දෙකටම බුදුරජාණන් පිළිතුරු දෙන්නේ නැහැ. පිළිතුරු දෙන්නේ බැහැර කරනවා. මේවට කියනවා අව්‍යාකට ධර්ම. නොඅදාළ දේවල්. ඒ වගේ නොඅදාළ කාරණා මේ ධර්මයේ තුල සඳහන් වෙනවා ප්‍රධාන වශයෙන් 10ක් තියෙනවා. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැති කාරණාවක් ගැන පෙන්වලා දෙනවා. මේ සූත්‍රය නම් තමයි අත්ථත්ත කියන සූත්‍රය. සම්මිතනිකායේ අභ්‍යාකට සංයුක්ත අභ්‍යාකට කියන්නේ නොඅදාළ දේවල් සම්බන්ධයෙන් දේශනා කරපු සූත්‍ර එකතු කරලා තියෙන සංයුක්තය. සම්මිතනිකාය කියන කොටසක්. අතකෝ වච්චගොත්තෝ පරිබ්බාජකෝ යේන භගවා තේනෝ සංකල්ප. වච්චගොත්ත කියන පරිබ්බාජකයා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. උපසංකමිත්වා භගවතා සද්දින් සම්මෝධනියං කතං සාරාණ්‍යං වේතිලාරිතවා එමන්තන ජීවි. මේ පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේට කතා බහ කරලා සුතුරු සාමී කියලිලා එකක් පස්ස වාඩි වෙලා මෙන්න මේ ප්‍රශ්නේ අහනවා. මොකද්ද? කින්නකෝ බොහෝ ගෝතම අත්ථත්තාති. භවත් ගෞතමය ගෞතමයන් වහන්සේ අත්ථත්ත අත්ති අත්ත අත්ත කියන්නේ තමා ඇතද? තමා ඉන්නවද? අහන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර තමයි පිළිතුරු නොදීම තමයි දුන්න පිළිතුර. ඒ කියන්නේ ඒවං ගුත්තේ භගවා තුන්නියං. මේ විදිහට වච්චගත පරිග්‍රහය ප්‍රශ්නය අහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී නිහඬ ඊළඟ වෙනවා කිම්පන භව ගෞතම නත්ථත්තා. භවත් ගෞතමය නත්ථත්ත නත්ති අත්ත. තමා නැද්ද? ඉන්නවා කියන්නේ නැත්තම් නෑ කියලා. ඒ සාමාන්‍යයෙන් අපිට එහෙමනේ ප්‍රශ්න අහන්න හිතෙන්නේ. දැන් මේක නානවා දැන් ආත්මය ඇතද කියන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න තෝ බුදුරජාණන් නිහඬ වුණා. දැන් අහනවා නත්ථත්ත. ආත්මය නැද්ද? තමා නැද්ද? ဒုတိယ භික්ඛව භගවාතුන්‍යං. දෙවෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ නිහඬ වුණා. එතකොට මොකද කරේ දැන් පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නේ. ආත්මය තියනවා කිව්වෙත් නැහැ කිව්වෙත් නැහැ නිහඬව ඉන්නවා බුදුරජාණන් වහන්සේ. වච්චගත පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැති නිසා නැගිටලා යනවා. පිටත් වෙලා යනවා. ඊට පස්සේ අතකෝ ආයස්මා ආනන්ද අජරපක්ඛන්තේ වච්චගතේ පරිබ්‍රාජකේ භගවන්තං ඒතදෝච. ආයස්මත් ආනන්දයන් වහන්සේ වච්චගත පරිබ්‍රාජකයා පිටත් වෙලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මෙහෙම කින්නකෝ භන්තේ භගවා වච්චගොත්තස්ස පරිබ්බාජකස්ස පඤ්ඤං පුට්ඨෝ ව්‍යාඛාසීති. ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ ඇයි වච්චගොත්ත පරිබ්බාජකයා අහපු මේ ප්‍රශ්නේ වහන්සේ විසඳුවේ නැත්තේ? ව්‍යාකරණය කරනවා කියලා කියන්නේ විසඳනවා කියන එක. අව්‍යාකරණ කියන්නේ මේ විසඳන්නේ නැහැ කියන එක. ඒක අව්‍යාකත නොවිසඳන ලද ප්‍රශ්න. දැන් මේක නොවිසඳන ලද ප්‍රශ්න දෙකක්. තමා ඉන්නවද තමා නැද්ද කියන එක. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි අයිය ඔබ වහන්සේ මේ වච්චගත පරිබ්‍රාජකයාගේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැත්තේ. විසඳුවේ නැත්තේ. බොන්න බුදුරජාණන් වහන්සේ හරි වැදගත් කාරණාවක් කියනවා. අහංච ආනන්ද වච්චගොත්තස්ස පරිබ්‍රාජකස්ස අත්ථත්තාදි පුට්ඨෝ සමානෝ අත්ථත්තාදි ව්‍යාකරියං. ආනන්දය වච්චගොත්ත පරිබ්‍රාජකයාගේ අත්ථත්ත තමා ඇතද අත්ථි අත්ත තමා ඇතද කියන අහන ප්‍රශ්නය පුට්ඨෝ සමානෝ මේ ප්‍රශ්නේ මගෙන් අහුවට පස්සේ අත්ථත්තාදි ව්‍යාකරියං. ආත්මය තියෙනවා කියලා මම උත්තර දුන්නා නම් ආර්යහන ආත්මය තියෙනවද බවද කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් ආත්මය තියෙනවා. එහෙම කිව්වා නම් යේතේ ආනන්ද සමන බ්‍රාහ්මනා සස්සතවාදා තේසමේතං ලබ්ධි අභවිස්ස. ශාස්වතවාදී ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ කියන්නේ මරණින් මත්තේ සදාකාලිකයි. ආත්මයක් තියෙනවා සදාකාලිකව පවතින. ඒ වගේ මතයක් ගන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. මේ ඒතර ආත්මය මේ ප්‍රශංසා කරනවා ඒකේ ආත්මය මාවක දිව්‍යන් වාසී
මේ ශෝත්‍ර ගායනා කරන ඒ වගේ නොයෙක් ව්‍රත සමාදන් වුණු ශ්‍රමණ බ්‍රාහ්මණේ කාලේ ඉඳලා තියෙනවා. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා සස්සතවාදී ශාස්වත කියන්නේ ආත්මීය සදාකාලිකයි කියන මතයේ දරන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ලබ්ධිය. ලබ්ධිය කියන්නේ දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ආත්මය ඇත කියලා කිව්වා නම් ඊළඟට කියනවා අහංචානන්ද වච්චගතස්ස පරිපාජකස්ස නත්ථත්තාදි පුට්ඨ සමානයි. තමා නැද්ද කියලා මගෙන් අහුවට පස්සේ මම තමා නැහැ කියලා කිව්වනම් නත්ථත්තාදි ව්‍යාකරණය මම විසඳුවා නම් මේ තමා නැහැ කියලා ආත්මය නැත කියලා විසඳුවා නම් යේති ආනන්ද සමන බ්‍රාහ්මණ උච්ඡේදවාදී ශ්‍රවණ බ්‍රාහ්මණය ඉන්නවා. තේසමේතං ලබ්ධිය භවිස්ස. ඒ ලබ්ධිය ඒ දෘෂ්ටිය උච්ඡේදවාදී ශ්‍රවණ බ්‍රාහ්මණයන්ගේ දෘෂ්ටිය බවට පත් වෙනවා. ඒක තේරුම තමයි තමා ඇත කියලා කිව්වොත් තමා ඇත කියලා නම් ඒ ප්‍රශ්නේ විසඳන්නේ ඒ දෘෂ්ටිය තමයි ශාස්ත්‍රවාදී ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ දෘෂ්ටිය. මරණින් මතු සදාකාලිකයි ආත්මය සදාකාලිකයි කියන දෘෂ්ටිය ඒ කියන්නේ. තමා ඇත කියලා කියනවා. තමා නැත කියලා කියනවා. උච්ඡේදවාදී ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ දෘෂ්ටිය. උච්ඡේදවාදී කියන්නේ මරණින් මතු කිසිවක් නැහැ. දැන් විමුක්තිය අර්ථ දක්වනවානේ නොඑක අය. කෙනෙක් විමුක්තිය අර්ථ දක්වනවා සදාකාලිකව යම් කී තැනකට ගිහලා එක්ක දිවි ලෝකයකට ගිහලා සදාකාලිකව ඉන්නවා සස්සතවාදී. තව කෙනෙක් විමුක්තිය අර්ථ දක්වනවා විමුක්තිය සාක්ෂාත් කරගත්ත පස්සේ කිසිවක් නැහැ. අන්න උච්ඡේදවාදී. එතකොට මේක අන්ත දෙකක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකට නැවටි මැදින් ධර්ම දේශනා කරනවා. මේක හරියම විශ්විතයි. බුදුරජාණන් දේශනා කරනවා තමා නැත කියලා කිව්වනම් ඒක වැටෙන්නේ උච්ඡේදවාදී ශ්‍රවණ බ්‍රාහ්මණයන්ගේ දෘෂ්ටියට. ඊළඟට බුදුරජාණන් දේශනා කරන අහංච ආනන්ද වච්චගතස්ස පරිපාජකස්ස අත්ථත්තාදී බුද්ධෝ සමානෝ අත්ථත්තාදී ව්‍යාකරණය. මේ වච්චගත පරිපාජකයා තමා ඉන්නවද කියලා මගෙන් අහද්දී තමා ඉන්නවා කියලා මම කිව්වනම් අපිනු මේතං ආනන්ද අනුලෝමං අභවිස්ස ඥානස්ස උපාදාය සබ්බේ ධම්මා අනාත්තාති. ආනන්දය මම එහෙම කිව්වනම් තමා ඇත කියලා මම කිව්වනම් ඒක සියලු ධර්මයන් අනාත්මයි කියන අවබෝධය ලබන්න හේතු වෙනවා කියලා. මම එහෙම කිව්වනම් තමා ඇත කියලා කිව්වනම් සියලු ධර්මයන් අනාත්මයි කියලා බුදුරජාණන් දේශනා කරන ධර්මයට ගැලපෙනවද? ඒක. සියලු ධර්මයන් අනාත්මයි කියලා ලබන අවබෝධය ලබන්න ඒක හේතු වෙනවද? එහෙම කිව්වනම් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන නොහෙතක් නැන්ති නෑ ස්වාමීනි. ඒ කියන්නේ තමා ඇත කියලා කියනවා නම් ඒක ශාස්ත්‍රීය දෘෂ්ටියට වැටෙන්නේ. එහෙම කියන කෙනාට සියලු ධර්මයන් අනාත්මයි කියන අවබෝධය ලබන්න බෑ. සියලු ධර්මයන් අනාත්මයි කියන අවබෝධය ලබන්න බෑ සමාධියට එන්නේ. සහ මේ අවිද්‍යාව ප්‍රහාණය කරන්න, තෘෂ්ණා ප්‍රහාණය කරන්න අවබෝධයට අවශ්‍යයිනේ. ඒතර තමා ඇත කියන විදිහට නම් යහන ප්‍රශ්නේ විසඳන්නේ තමා ඉන්නවා කියලා මම කියන්නේ එතන තියෙන දෘෂ්ටිය ශාස්ත්‍රීය දෘෂ්ටිය. එයාට සියලු ධර්මයන් අනාත්මයි කියන අවබෝධය ලබන්න බෑ. ඒක එක අන්තයක්. ඊළඟට බුදුන් දේශනා කරනවා අහංචානන්ද වච්චගතස්ස පරිපාජකස්ස නත්ථත්තාති බුද්ධෝ සමානයි. වච්චගත පරිපාජකයා මගෙන් මේ තමා නැතද කියලා ප්‍රශ්නය අහුවට පස්සේ නත්ථත්තාති ව්‍යාකරණය තමා නැත ආත්මේ නැත කියලා මම විසඳුවා නම් ඒක සම්මූලස් ආනන්ද වච්චගතස්ස පරිපාජකස්ස බිහියෝ සම්මෝහාය අභවිස්ස. කොහොමත් මුලා වෙලා ඉන්න මේ වච්චගත පරිපාජකයා තව දුරටත් මුලාවටපත් වෙනවා කියනවා. අහුවා මේ නුවණ පුබ්බේ අත්තා සෝ ඒතරේ නත්ථීති. මට කලින් ඒකාන්තයෙන්ම ආත්මයක් තිබ්බා. දැන් ඒ ආත්මේ නැහැ නේ කියලා මේ වච්චගත පරිපාජකයා තව දුරටත් මුලා වෙනවා. ඒකේ තේරුම තමයි වච්චගත පරිපාජකයා හිටියේ ශාස්ත්‍රීය දෘෂ්ටි. එයා තමා ඉන්නවා කියලා මතයේ හිටපු කෙනෙක්. ඒතර ඒක කොහොමත් ශාස්ත්‍රීය දෘෂ්ටියේ මේක අන්තයක් නේ. ඒක ශාස්ත්‍රීය දෘෂ්ටියෙන් යුතු කෙනාට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා පස්සේ එයා එන්න ඕනේ හරිනම් මධ්‍යම ප්‍රතිපදාවට. ශාස්ත්‍රීය දෘෂ්ටිය අතහැරලා මැදට එන්න ඕනේ. නමුත් තමා නැත කියලා කිව්වනම් ශාස්ත්‍රීය දෘෂ්ටියේ ඉන්න කෙනා එනවා අනිත් අන්තයට. කොහොමත් මුලා වෙලා ඉන්න ශාස්ත්‍රීය දෘෂ්ටියේ බැසගෙන ඉන්න මේ වච්චගත පරිපාජකයා බුදුරජාණන් කිව්වා නම් තමා නැහැ කියලා. ආත්මේ නැහැ කියලා කිව්වා නම් එයා හිතනවා මට මේ
තිබ්බ ආත්මයක් දැන් ඒක නැහැ නේ. ඒක හිතනවා ඔන්න විමුක්තියටපත් වෙනකොට විමුක්තියටපත් වෙන කලින් ආත්මය තිබ්බා විමුක්තිය ලැබුවාට පස්සේ ආත්මය නැති වෙනවා. ඒ වගේ මතයකට එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තමා ඇත කියලා කියන්නේ නැහැ. තමා නැත කියලා කියන්නේ නැහැ. මෙන්න මේක හරියම වැදගත් එකක්. ඒකට මමෙක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ. කෙනෙක් නැති බව අවබෝධ කරගන්න. ඒතර විදර්ශනාවාද ඉස්සර කරනවා භාවනා කරලා මෙතන ධර්මයන් ටිකක් විතරයි කෙනෙක් නැති බව අවබෝධ කරගන්න. නමුත් පෙළ දහමට ගැලපෙන්නේ නැහැ ඒක. මේ සූත්‍රයට ගැලපෙන්නේ. ඉතින් සමහරු මේ අන්තිමට මේ කියන එක පටලවාගෙන හිතනවා. දැන් මෙතන කියනවානේ බුදුරජාණන් වහන්සේ තමා නැතිද කියලා වචකොත්ත ප්‍රශ්න අහනකොට මම තමා නැහැ කියලා කිව්වනම් මුලා වෙලා ඉන්න කෙනා තවත් මුලා වෙනවා කියලා කියනවනේ. ඒ නිසායි මම මේ කියන්නේ නැත්තේ කියලා ප්‍රකාශ කරනවානේ. තමා නැහැ කියලා මම කියන්නේ නැත්තේ අර තවදුරටත් මුලා වෙන නිසා කියලා අන්තිමට බුදුරජාණන් කියනවනේ මෙතන. සමහරු හිතනවා ඇත්තටම තමා නැහැ. හැබැයි තමා නැහැ කියලා කියන්නේ නැහැ. මොකද මිනිස්සු මුලා වෙන නිසා. ඒකෝට ධර්ම දේශනා කරනකොට කියනවා තමා නැහැ කියන එක වැරදි. හැබැයි පින්වත්නි තමා නැහැ. තමා නැති බව අවබෝධ කරගන්න. කියලා නොකිය කියනවා. ඔක තමයි බොහෝ ධර්ම දේශනාවල අපිට අහන්න ලැබෙලා තියෙන්නේ. ඒක තමා ඇත කිව්වොත් ඒක වැරෙනවා ඒකාන්තයකට. තමා නැත කිව්වොත් තවාන්තයකට වෙනවා. බුදුරන් දේශනා කරන්නේ රූපේ අනාත්මයි. රූප සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. හරි ලස්සන සූත්‍රයක්. සම්මිතනකයි තියෙන්නේ සම්දක වර්ගයේ. එතන දේශනා කරන බුදුරජාණන් වහන්සේ රූපං භික්ඛවේ අනිච්ඡං අද්භවං අසස්සතං විපරිණාම ධම්මං අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතාන අහංචතං අත්ථීති වදාමි. බුදුරජාණන් වෙනව දෙනවතන රූපං භික්ඛවේ අනිච්ඡං අද්භවං අසස්සතං විපරිණාම ධම්මං අනිත්‍ය වූ රූපයක් ස්ථිර නැති අද්භවං ස්ථිර නැති ශාශ්වත නැති සදාකාලික නැති විපරිණාමයටපත් වෙන රූපයක් ඇත. අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතාන පණ්ඩිතයන්ගේ ලෝකයේ ඇතයයි සම්මතයි. අනිත්‍ය වූ වෙනස් වෙන ස්ථිර නැති සදාකාලික නැති විපරිණාමයටපත් වෙන රූපයක් ඇත කියලා පණ්ඩිතයන්ගේ ලෝකේ සම්මතයි. අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතාන අහංජතං අත්ථීති වදාමි. මමද එය ඇතයයි කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් දේශනා කරනවා අනිත්‍ය වූ වෙනස් වෙන ස්ථිර නැති විපරිණාමයටපත් වෙන රූපයක් ඇත කියලා බුදුරජාණන් දේශනා කරනවා. හැබැයි දේශනා නොකරන්නේ මොකද? තමා ඇත. මම කියලා කෙනෙක් ඇත. ඒක දේශනා කරන්නේ නැහැ. මෙතන නිහඬ වුණානේ පිළිතුරු නැදී කියන්නේ. ඊළඟට දේශනා කරනවා රූපං භික්ඛවේ නිච්ඡං දුවං සස්සතං අවිපරිණාම ධම්මං නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතාන අහං පිටං නත්ති විවදාන නිත්‍ය වූ ස්ථිර වූ ශාස්වත සදාකාලික ඊළඟට විපරිණාමයටපත් වෙන්නේ නැති රූපයක් නැතයි කියලා පණ්ඩිතයන්ගේ ලෝකේ සම්මතයි. නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතාන නිත්‍ය වූ සදාකාලික වූ ස්ථිර වූ වෙනස් වෙන්නේ නැති රූපයක් නැත කියලා පණ්ඩිතයන්ගේ ලෝකේ සම්මතයි. අහම් පිටං නත්ති විවදාන මමද ඒ නැතයි කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නැත කියලා නමක් වෙන මොකක්ද? නිත්‍ය වූ ස්ථිර වූ රූපයක් නැත. ඇත කියලා කිව්ව මොකක්ද? අනිත්‍ය වූ වෙනස් වෙන ස්ථිර නැති රූපයක් ඇත. අනිත්‍ය රූපයක් ඇත, නිත්‍ය රූපයක් නැත. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. තමා ඇත කියන එක දේශනා කරන්නේ නැති එකක්. ඒ වගේම තමා නැත කියන එකක් දේශනා කරන්නේ නැති එකක්. ඒවට කියන අව්‍යාකත. විෂදන්නේ නැති දේවල්. විෂදන දේ මොකද්ද? ව්‍යාකත කියන්නේ දේශනා කරපු දේ, ප්‍රකාශ කරපු දේ මොකද්ද? අනිත්‍ය රූපයක් ඇත, නිත්‍ය රූපයක් නැත. ඒතර ඇත සහ නැත කියන වචන දෙක පාවිච්චි කරලා දේශනා කරපු දේ අපි තේරුම් ගන්න ඕනේ දේශනා කරා කියලා. මොකක්ද දේශනා කරේ? අනිත්‍ය රූපයක් ඇත, නිත්‍ය රූපයක් නැත. දේශනා නොකරේ මොකක්ද? තමා ඇත, තමා නැත. මේ දෙක දේශනා කරන්නේ. මොකද මේ දෙක ශාස්ත්‍රත උච්ඡේද කියන අන්ත දෙකට වැටෙනවා. දැන් බුදුරජාණන් ධර්ම දේශනා කරන්නේ උභෝ අන්තේ අනුපගම්ම මධ්‍යේන තථාගතෝ ධම්මං දේශේති.
කියනනේ කච්චානගත සූත්‍රය කියන්නේ ද්වයං නිශ්චිතෝ කෝ කච්චාන ලෝකෝ යේබුහි කියන අතිතංචේ නතිතංච. මේ ලෝක සත්‍ය බොහෝ සෙයින්ම අන්ත දෙකක් ඇසුරු කරගෙන කියන වාසය කරන්නේ. මොකද්ද? ඇත සහ නැත කියන අන්ත දෙක. ඇත කියන අන්තයක් නැත කියන අන්තයක්. ඒවා ඒතේතේ කෝ කච්චාන උභෝ අන්තේ අනුපගම්ම මධ්‍යේන තථාගතෝ ධම්මං දේශේති. මේ අන්ත දෙකට නොඇටි ඒ අන්ත දෙකට නොපැමිණ මැදින් තථාගත බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒතර තමා ඇත කිව්වොත් ඒක කරනවා සාසව දෘෂ්ටියට. තමා නැත කිව්වොත් ඒක කරනවා උච්චේ දෘෂ්ටියට. මේ අන්ත දෙක අතහැරලා බුදුරජාණන් වහන්සේ මැදින් දේශනා කරනවා. මොකද්ද? අනිත්‍ය රූපයක් ඇත, නිත්‍ය රූපයක් නැත. ඒ තිබෙන්නා වූ අනිත්‍ය රූපය ගැන තමයි අනත ලක්ෂණ සූත්‍රය කියන්නේ. රූපං භික්ඛවේ අනාත්තං. මහණනි රූපය අනාත්මයි. ඒතර තිබෙන්නා වූ අනිත්‍ය රූපය අනාත්මයි. එහෙම කිව්ව මිසක් මම කියලා කෙනෙක් නැහැ කියලා දේශනා කරේ නැහැ. මම කියලා කෙනෙක් ඉන්නවා කියලා දේශනා කරේ නැහැ. නමුත් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අහලා තියෙනවා අත්ති මාතා, අත්ති පිතා, අත්ති සත්තා, ඕපපාතික. ඒ වගේ තැන්වලදී සත්‍යයේ ඉන්න බවක් හැඟෙන විදිහට කියලා තියෙන ධර්මයේ අපි අහලා තියෙනවා කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. හොඳට බලුවොත් මේ හැම තැනකම බුදුරජාණන් වහන්සේ මේ අපි දුක් අවවද පුද්ගලයේ කරි සත්‍ය කරි ඇත කියලා කියන හැම තැනකම බලන්න ලෝකය කියන સંદર્ભය යටතේ තමයි කියන්නේ. ඒ ලෝකය කියන කොන්ටෙක්ස්ට් එක. ලෝකය කියන එහෙම නැත්නම් සමාජය කියන સંદર્ભය තුල තමයි සත්‍යයක් හරි පුද්ගලයෙක් හරි කෙනෙක් ගැන කතා කරන්නේ. කියන උදාහරණයක් වශයෙන් මම සතිපට්ඨාන සූත්‍රයේ කියනවා ඉද භික්ඛවේ භික්ඛු. මහණෙනි මෙහි භික්ෂුව. මෙහි කියන්නේ මේ ශාසනය. ඒතර මේ ශාසනය කියන સંદર્ભය තුල තමයි භික්ෂුව ගැන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් මව ඇත පියා ඇත කිව්වොත් එතන හොඳටම තේරෙනවා මේ සමාජයක් ගැන මේ කියන්නේ. දැන් අම්මා තාත්තා ඉන්නවා නම් එහෙනම් ආච්චි සීයාත් ඉන්නවා. එතකොට දරු මුණුපුරන් ඉන්නවා. ඥාතීන් ඉන්නවා. ඒතර සමාජයක් ගැන කියන්නේ සමාජයක මව කියලා අපි ගත්තොත් දැන් තමන්ගේ මව කියලා පෙන්වන්න පුළුවන් කෙනෙක් මේ සමාජයේ ඉන්නවා. මේ සමාජයේ කියන සම්බන්ධය තුළ එහෙම තමයි ලෝකයේ කියන සම්බන්ධය තුළ. මොකද අර පුබ්බ සූත්‍රයේ දිනවනේ අනිත්‍ය වූ රූපයක් ඇත කියලා පඬිතුයන්ගේ ලෝකයේ සම්මතයි. අති සම්මතං ලෝකේ පඬිතාන. පඬිතුයන්ගේ ලෝකේ සම්මතයි අනිත්‍ය රූපයක් ඇත. ඒතර ලෝකයේ කියන සම්බන්ධය තුළ අනිත්‍ය රූපයක් තියෙනකොට ඒ අනිත්‍ය රූපය ඇති කන්හි සත්‍යය පුද්ගලයාට ව්‍යවහාර කරනවා. ඒ ව්‍යවහාර කරන්නේ අර ලෝකයේ කියන සම්බන්ධය තුළ. ලෝකයේ කියන කොන්ටෙක්ස්ට් එක තුළ ඒ කොන්ටෙක්ස්ට් එක ගැන කියන්නේ නැතුව ඍජු ප්‍රකාශයක් කරොත් තමා කියලා කෙනෙක් ඇත. අන්න ඇත කියන අන්තරයට. එහෙම නැත්නම් තමා කියලා කෙනෙක් නැත. ඒක නැත කියන අන්තරයට. දැන් බුදු දේශනාවක තියෙනවා එක දැනක ආජීවකයන්. ආජීවකයන් කියන්නේ මේ වත සමාදන් වෙච්ච අය. ඒ අය අතරේ මේ නිකලස් අය නැහැ කියන්නේ. ඒතර කෙනෙක් නැති බව කියනවා. නිකලස් කෙනෙක් අරහතේ සාක්ෂාත් කරපු කෙනෙක් නැහැ. නැත්තේ කොතනද? අර ආජීවකයන් අතර. ඒතර මේ සමාජය ගැන කියලා තමයි කෙනෙක් ඉන්නවා කියලා හරි නැහැ කියලා හරි කියන්නේ. එහෙම නැතුව සත්‍යයක් ඇත පුද්ගලයෙක් ඇත තමා ඇත. එහෙම නැත්නම් තමා නැත සත්‍යයක් නැත පුද්ගලයෙක් නැත. ඒ වගේ ප්‍රකාශ කරොත් ඒවා වැටෙනවා අන්තයට. දැන් බුදුරජාණන් දේශනා කළා තියෙනවා අත්ථි ලෝකේ සමනබ්‍රාහ්මණ. ලෝකයේ ඉන්න සමනබ්‍රාහ්මණ. සම්මාකතා සම්මාපටිපන්න මනාපටිපදාවේ ගිහිල්ලා මේ ධර්ම දේශනා කරන සමනබ්‍රාහ්මණයෝ ඉන්න ලෝකේ. ඒතර පඬිතුයන්ගේ ලෝකේ සම්මතයිනේ අනිත්‍ය රූපයක් ඇත කියලා. ඊළඟ අනිත්‍ය විදීම නැත අනිත්‍ය සංඥාවක් ඇත අනිත්‍ය සංස්කාරයක් මේ විදිහට සම්මතයි. අනිත්‍ය රූප වේදනා සංඥා සංඛාර විඥාන ඇති කල්හි මම කියලා අපි කියලා ව්‍යවහාර කරන්න පුළුවන් අර ලෝකයේ කියන સંદર્ભය තුල. එහෙම නැතුව ඍජු ප්‍රකාශ කරන්න බෑ. තමා ඇත එහෙම නැත්නම් තමා නැහැ. ඉතින් මේක විසඳන සමහරු ගන්නවා සම්මුතිය පරමාර්ථය කියලා. ඒක ඒ කියන්නේ සම්මුතිය අනුව සත්‍යයක් ඉන්නවා පරමාර්ථ වශයෙන් සත්‍යයක් නැහැ කියලා. නමුත් මේ සම්මුති පරමාර්ථය ථේරවාද ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් වෙන්නේ. සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය කියලා ඇත්තටම සඳහන් වෙන්නේ මහායාන. ථේරවාද නෙමෙයි. සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය කියන එක ගන්නේ නැතුව තමයි ත්‍රිපිටකයේ බුදුරජාණන් වහන්සේ වචන භාවිතා කරලා තියෙන ආකාරය අනුව වචන භාවිතා කරලා තියෙන සන්දර්භය අනුව අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක්ද? වදාළේ නැත්තේ මොකක්ද? ඒක කෙනෙක් ඇත කියලා බාධා දේශනා කරන්නේ නැහැ.
කෙනෙක් නැත කියලා භාග්‍ය දේශනා කරන්නේ නැහැ. මේ අන්ත දෙක නොඇති බුදුරජාණන් මැදින් ධර්ම දේශනා කරනවා භාග්‍යතුනාසේ. මේ අවිද්‍යාවපත්‍ය සංස්කාරවේ සංස්කාරපත්‍ය ඥානවේ ආදී වශයෙන් මේ පරිසම්පාද ධර්ම. මේ ඇති කල්ලි මේ වේ. මේ ඉපදීමේ මේ උපදී. මේ නැති කල්ලි මේ නැත. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ කියලා මේ හේතුඵල ධර්මය ගැන දේශනා කරනවා. ඒතර හේතුඵල ධර්මයේ තුල අනිත්‍ය රූපයක් තියෙනවා. අනිත්‍ය විදීමක් තියෙනවා. අනිත්‍ය සංඥාවක් තියෙනවා. අනිත්‍ය සංස්කාරයක් තියෙනවා. අනිත්‍ය විඥානයක් තියෙනවා. අනිත්‍ය වූ රූප වේදනා සංඥා සංකාර විඥාන මම නෙවෙයි. රූපේ මම නෙවෙයි. විදීම තිබෙන්නා වූ අනිත්‍ය රූපේ මම නෙවෙයි. එහෙමයි කියලා තියෙනවා. නමුත් අනිත්‍ය රූප වේදනා සංඥා සංකාර ඇති කල්ලි මම කියලා ව්‍යවහාර කරන්න පුළුවන්. දැන් මම කියලා ව්‍යවහාර කරන එකයි මම ලෙස දකින්න එකයි දෙකක් නේ. අනිත්‍ය රූපේ මම ලෙස දකින්න එක වෙනින් එකක්. අනිත්‍ය රූපේ ඇති කල්ලි මම කියලා ව්‍යවහාර කරන එක වෙනින් එකක්. වාග්න දේශනා කරේ රූපේ තමා ලෙස නොදැක්ක යුතුයි කියලා. මිසක් රූපේ ඇති කල්ලි තමා ලෙස ව්‍යවහාර කරන්න එපා කියලා නෙමෙයි. තමා කියලා ව්‍යවහාර කරන්න පුළුවන්. ලෝකයේ කියන සන්දර්භය තුළ මම කියලා ව්‍යවහාර කරන්න පුළුවන්. හැබැයි ඒ අනිත්‍ය වූ රූපය මම ලෙස නොදැක්ක යුතුයි. එහෙමයි දේශනා කරන්නේ. ඊළඟට තමා ඇත කියලා ප්‍රකාශයක් කරේ නැහැ. විදි ප්‍රකාශයක්. තමා නැත කියලා විදි ප්‍රකාශයක් කරේ නැහැ. ඒක මේ විතර බුදුරජාණන්සේගේ ධර්මයේ තුළ මේ සූත්‍ර වෙනින් අභිධර්මයේ කියන තේරවාද දෙවිදකී භාග්‍යතුනාසේ වචන පාවිච්චි කරලා දින රටාව අධ්‍යයනය කරලා තමයි ධර්මයේ මොකක්ද ධර්මයේ නොවන දේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඉතින් මම හිතනවා අද සාකච්ඡා ටිකක් ගැඹුරු කාරණාවක්. මේ ගැන අපි ඉස්සරහට ධර්මයේ සාකච්ඡා කරන්න උත්සාහ ගමු. ඉතින් අපි අද ඉගෙන ගත්ත අත්හත් සූත්‍රය ඒ සූත්‍රයේ සඳහන් මේ කාරණා අපි සියලු දෙනාට ධර්මාභෝධය පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු